IGC Campus. Skills for everyone. නිශාන්ත බුසිගේ මහාචාර්යතුමන්ට ඊටම ගෞරවයෙන් ඔබ ආමන්ත්‍රණය කරන ලෙස. It is great pleasure and honor to speak this special occasion. Many of you going to graduates with Master of Business Strategy. ඉතින් මේ අවස්ථාවට මට ආරාධනා කිරීම පිළිබඳව ප්‍රථමයෙන් මම ස්තුතිවන්ත වෙනවා සනත් රිදානගේ මැතිතුමාට. මොකද මගේ එතුමා කිව්වා වගේම මගේ හොඳ මිත්‍රයෙක්. මේ අවස්ථාවට ආරාධනා කිරීම පිළිබඳව ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා. මොකද ඔබ උපායශීලී. You are I would like to call you as strategist. උපායශීලී. උපායශීලීන්. දෙක ටිකක් ලොකු වචනයක්. ටිකක් බර වචනයක් ස්ට්‍රැටජිස්ට් කිව්වම ස්ට්‍රැටජික් කිව්වා. ඉතින් මගේ මේ පොඩි ස්පීච් එකේදී මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න කැමතියි මේ උපාය ක්‍රමික ලීඩර් කෙනෙක් වෙන්නේ කොහොමද? How you can become a strategic leader. Some of you are strategic entrepreneurs here. Then how you can become a strategic entrepreneur, strategic leader. මොකද්ද මේ ස්ට්‍රැටජික් කියන වචනේ ගත්තොත් එහෙම. උපාය ක්‍රමික, උපායශීලීත්වය, උපාය ක්‍රමික බව. මොකද්ද මේ උපාය ක්‍රමික කියලා කියන්නේ? ස්ට්‍රැටජික්. මම අහන්නම් බලන්න ඕගොල්ලන්ගෙන් ටිකක් දල වශයෙන් අදහසක්. මොකද්ද උපායශීලීත්වය කියලා? ස්ට්‍රැටජික් කියන ප්‍රශ්න අනුව අවස්ථාවේ වේලාව අනුව හරි තීරණය ගන්න එක. හරි තීරණය. right decision in right time. Okay. තව අදහස් තියෙනවද? උපාය ක්‍රමික strategic. We have to be strategic. අපි උපායශීලී වෙන්න ඕන. තව අදහසක් කියන්න බලන්න. මම එකඟ වෙනවා ඔබතුමාත් එක්ක අපි strategic related with the decision making. You have to take right decision, right time. Yes. What else? කොහොමද අපි උපාය ක්‍රමිකත්වය කියන එක? උපායශීලීත්වය. මම මේ කාරණා පහකින් තමයි උපාය ක්‍රමික කියන එක අපිට මේ හඳුනා ගන්න පුළුවන්. මේ කාරණා පහ පෙළ ගැස්සුවොත් seen big picture. ඔයාලට පුළුවන් වෙනවා සමස්ත චිත්‍රය දකින්න. දැන් වාගේ ඕගනයිසේෂන් එකේ සමස්ත චිත්‍රය. දැන් ඒක සම්බන්ධ වෙනවා මෙතුමාගේ නම මොකද්ද? හරින්දගේ අදහසත් එක්ක. ආයතනයක තීරණ ගන්නකොට අපි ගන්න තීරණේ ආයතනයටම බලපානවා. අපි සමාල්ලාට තීරණ ගන්නවා අලුත් ප්‍රොඩක්ට් එකක් මාකට් එකට ගේන්න. තව මොන වගේ තීරණද ගන්න? අපේ ඇඩ්වර්ටයිසින් ප්‍රොමෝෂන් ක්‍රම වෙනස් කරන්න අපි තීරණය කරනවා. අපි පාර්ට්නර් කෙනෙක් එක්ක ජොයින් වෙන්න තීරණය කරනවා. right? මේ වගේ අපි ඩිසිෂන්ස් ගන්නවා. ඒක ගන්නකොට අපි බලන්න ඕනේ මේක කොහොමද බිස්නස් එක සමස්තයට බලපාන්නේ කියන එක. big picture එක. ඒ වගේම රටේ ලෝකේ වෙන දේවල් කොහොමද බිස්නස් එකට බලපාන්නේ කියන එක. අපේ ફોකස් එක බ්‍රෝඩ් වෙන්න ඕන. අපි නැරෝ අපි නිකන් පටු විදියට නෙමෙයි බලන්න ඕනේ පුළුල් විදියට. ඒක තමයි පළවෙනි කාරණේ. seeing the big picture. දෙවෙනි එක තමයි long term thinking. ස්ට්‍රැටජික් කියන එකේ දෙවෙනි කුළුණ තමයි කුළුණු පහක් තියෙනවා. දෙවෙනි කුළුණ තමයි අපි දිගු කාලයක් දිහා බලන්න ඕන. long term. මොකක්ද ඒ කියන්නේ? විෂන් එකක් තියෙනවා. long term. මම මේ විෂන් කියන එකට ආයෙ එන්නම් පහුවෙලා. අපි දැන් ඔයගොල්ලෝ ස්ට්‍රැටජිස්ට්ලා, උපාය ක්‍රමිකයෝ, උපායශීලීන්. ඒතර ඔයගොල්ලෝ තීරණ ගන්න ඕනේ ගොඩක් ඉස්සරහට. ඊළඟ අවුරුදු 3 තුල, ඊළඟ අවුරුදු 5 තුල ඔයාගේ බිස්නස් එක කොතනද ගෙනියන්නේ? ඊළඟ අවුරුදු 3 තුල, ඊළඟ අවුරුදු 5 තුල ඔබ කොතනද ඉන්නේ කියන එක. long term thinking එකක් තියෙනවා. විෂන් එක කියලා අපි කියනවා. ඊළඟ කාරණේ තමයි environmental awareness එහෙම නැත්නම් environmental sensitivity. අපි කොච්චරක් දුරට පරිසරයේ තියෙන දේවල් ගැන සංවේදීද? මොනවද වෙන්නේ දැන්? මොනවද වෙන්න යන්නේ? දැන් මේ දවස්වල අද එක ඉන්සිඩන්ට්ස් එකක් පටන් ගත්තානේ. දැන් QR අද වැඩ කරන්නේ නැහැ. සමහර හෙට වැඩ කරයි. දැන් මේක සිද්ධියක්. දැන් මේක ඉස්සරහට යනකොට කොහොමද මේක මගේ බිස්නස් එකට බලපාන්නේ? දැන් පෞගිය කාලේ ඉකොනොමික් ක්‍රයිසිස් එක ආර්ථික අවපාතය ආපු වෙලාවේ
ගොඩක් උපායශීලීව වැඩ කරපු බිස්නස් තමයි රැකුනේ. ගොඩක් තමන්ගේ බිස්නස් මොඩල් එක වෙනස් කරපු ව්‍යාපාර තමයි පවතින්න පුළුවන් වුණේ. ඒ කියන්නේ අපි එන්වයරන්මන්ට් අපි පරිසරය ගැන දැන් ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ ඉගෙන ගත්ත පෞද්ගලික මාස 6 අභ්‍යන්තර පරිසරය තියෙනවා ව්‍යාපාරේ බාහිර පරිසරය තියෙනවා. මේ පරිසරය විශේෂයෙන්ම අපි බාහිර පරිසරය ගත්තම මේ හැමදේම වෙනස් වෙනවා. ආර්ථික සමාජ දේශපාලන මේ පරිසරය වෙනස් වෙනවා. මේවා ගැන අපි සංවේදී වෙනවා. මේක කොහොමද අපිට බලපාන්නේ? කොහොමද මේ වෙනස්කම් එක්ක අපි බිස්නස් එක පාත්වා ගන්න, හැඩගස්වා ගන්න කියන එක තමයි එන්වයරන්මන්ටල් අවයර්නස් කියන්නේ. අනිත් එක තමයි ඇඩැප්ෂන්. අපිට ගැලපෙන්න පුළුවන් වෙන්න ඕන. අපේ බිස්නස් එක සහ අපි වෙනස් වෙන්න පුළුවන් වෙනස් වෙන්න ඕන. ස්පෙෂලි දැන් අපි මෙතන ඉන්න ඔක්කොම වගේ ගොඩක් අය පරණ ජෙනරේෂන් එකක් නේ Y ජෙනරේෂන් එකේනේ. දැන් ඇල්ෆා ජෙනරේෂන් එකට නෙමෙයි යන්නේ. ඇල්ෆා ජෙනරේෂන් එක කියන්නේ කම්පියුටරේ ෆෝන් එක එක්ක ඉපදෙන අය. රයිට්? එතකොට අපේ බිස්නස් අපි ඇඩැප්ට් කරන්න වෙනවා. දැන් ළඟ කාලයක් තුල අපේ බිස්නස් ඩිජිටලයිස් නොකරොත් එහෙම අපිට කස්ටමර්ස්ලා නැතුව වෙනවා. දැන් මේ පින්තූරේ පේන්නේ. දැන් කටුස්සට ඇඩැප්ට් වෙන්න පුළුවන් වෙනවනේ මේ පරිසරයට. රයිට්? ඒ වගේ අර අපිට ඇඩැප්ට් වෙන්න පුළුවන් වෙන්න ඕන. වෙනස් වෙන්න පුළුවන් වෙන්න ඕන. ඒ නිසා මේ උපායශීලී කියන වචනේ හැදෙන්නේ ඒ උපායශීලී කියන වචනය තුල තියෙන පිලර්ස් තමයි මෙන්න මේ පහ. See in the big picture, long term thinking, environmental sensitivity or environmental awareness and adaptation. මේක ව්‍යාපාරයටත් පොදුයි පුද්ගලයෙකුටත් පොදුයි. දැන් පුද්ගලයෙක් කියන්නේ අපිනේ. දැන් අපි හිතන විදියනේ අපිව අපේ හැසිරීම තීරණය කරන්නේ. The mind is the main important component of our life. දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා කියලා. ඒතර මනස තමයි අපි ස්ට්‍රැටජික් කරගන්න ඕනේ. උපායශීලී කරගන්න ඕනේ අපේ මනස. දැන් මනසින් තමයි අපි මේ බිග් පික්චර් එක දකින්නේ. අපේ මනස තමයි අපි හැඩගස්සන්න ඕනේ. අවුරුදු ගාණක් ඉස්සරහට හිතන්න ඩ්‍රීම් කරන්න. මනස තමයි අපි ප්‍රැක්ටිස් කරගන්න ඕනේ. පරිසරයේ සිදුවන වෙනස්කම් තේරුම් ගන්න, අවබෝධ කරගන්න. ඊළඟ එක තමයි ඇඩැප්ෂන් කියන එකත් අපි හුරු වීමත් අපේ මේ මනස එක්ක තමයි මේ ගනුදෙනු සිද්ධ වෙන්නේ. ඒ නිසා උපාය ක්‍රමික කියන වචනේ මෙන්න මේකයි. ඊට පස්සේ මගේ අද කතාව මම කොටස් දෙකකට බෙදාගත්තා. එකක් තමයි මේ උපාය ක්‍රමික කියන වචනය දිහා බැලෙන එක. අනිත් එක තමයි උපාය ක්‍රමික ක්‍රියාවලිය. ස්ට්‍රැටජික් ප්‍රොසෙස් එක. දැන් මොකද්ද මේ උපාය ක්‍රමික ක්‍රියාවලිය කියලා කියන්නේ? ස්ට්‍රැටජික් ප්‍රොසෙස් එක කියලා කියන්නේ. දැන් කොහොමද අපි උපාය ක්‍රමිකව වැඩ කරන්නේ? මොකද්ද මේකේ තියෙන ස්ටෙප්ස්? මොනවද මේකේ තියෙන ක්‍රියාවලි? කෙටියෙන් කිව්වොත් ස්ට්‍රැටජිස්ට් මොකද්ද කරන්නේ? මොකද්ද කරන්න ඕනේ? මොනවද අනුගමනය කරන ස්ටෙප්ස්? කියන්න. දල වශයෙන් කියන්න හරි වෙන්න පුළුවන් වර්ධින්න පුළුවන්. මේක නිකන් පොඩි ඩිස්කෂන් එකක් හැටියට ගන්න. මොකද්ද මුලින් අපි කරන්න ඕනේ? විෂන් එකක් තියෙන්න ඕන. මේක සරලව කිව්වොත් වචනේ මොකද්ද? Where do you want to go? ඔයාට කොහෙටද යන්න ඕනේ? උපාය ක්‍රමික ප්‍රශ්න තුනයි තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ තමයි ඔයාට කොතෙන්ටද යන්න ඕනේ? දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද? ඔව් හරියටම හරි. දෙවෙනි තැන තමයි අපි දැන් ඉන්නේ කොතනද කියලා තේරුම් ගන්න එක. Where are you now? තුන්වෙනි උපාය ක්‍රමික ප්‍රශ්නේ මොකද්ද? අපි කොහොමද එතෙන්ට යන්නේ කියන එක. ප්‍රශ්න තුනයි. සරලව ප්‍රශ්න තුනයි තියෙන්නේ. Where do you want to go? Where are we now? අපි කොහොමද එතෙන්ට යන්නේ? මේකට අපි කියන උපාය ක්‍රමික ප්‍රශ්න. 3 strategic questions. මේකට answers කරා නම් ඒ කියන්නේ අපි උපාය ක්‍රමික ගමනක් යනවා. මේකත් එක්ක තමයි අපි යන්න ඕනේ. මම චූටි කතාවක් යන්නේ. ඔබ මේ දකින්නේ පින්තූරේ කවුද? මේ
ඉන්ෆර්මේෂන් ටික අමතක කරොත් මේ රූප සටහන වල මොන වගේ දෙයක්ද ඔයගලන්ට පේන්නේ? Sorry? Street seller කෙනෙක්. එයාගේ shop එකේ නම මොකක්ද? MBA chai wala. MBA chai wala. දැන් මේ අහමබාද් වල පටන් ගත්තේ දැන් ඉන්දියාවේ විශාල වශයෙන් පැතිරෙන යනවා මේ බිස්නස් එක. තරුණ ළමයෙක්. මේ ළමයාගේ නම බිල අහමඩ්. ඒක කෙටි කරලා එයා ගත්තා එයාගේ බ්‍රෑන්ඩ් නේම් එක MBA. MBA කොහොමද? You also want to follow the MBA? Then මේ චලා MBA චලා වල. දැන් ඒක මොනවද විකුණන්නේ? චා ඉන්දියාවේ චා කියන්නේ මොනවද? තේ. දැන් මිනිස්සුන්ගේ ඇඟේ ශරීරයේ තියෙන්නේ වැඩිපුරම ජලයනේ අපේ. ඉන්දියාවේ ගත්තොත් අපිට කියන්න පුළුවන් තේ තියෙන්නේ කියලා. ඒ තරමට මිනිස්සු පොඩි චා තේ බොල්. ඒතර මෙයා drop out from IIM MBA. IIM එකෙන් drop out වෙච්ච කෙනෙක් කියන්නේ MBA කරලා රෙජිස්ටර් වෙලා පස්සේ යට කරගන්න සල්ලි නැහැ විභාග ෆේල් වෙලා එයාට MBA කරගන්න බැරි වෙච්ච කෙනෙක්. පස්සේ මෙයා හිතුවා මෙයා බැලුවා මොකද්ද අපිට කරන්න පුළුවන් කියලා. මෙයා දැක්කා හැමතැනම මේ තේ විකුණනවා. චා හැමතැනම විකුණන ඉන්දියානු ස්ටේට් ප්‍රෝග්‍රෑම් විදිනකොට දකිනවා තේ විකුණන. ඊට මෙයා කල්පනා කරා මට පුළුවන් මේ බිස්නස් එක කරන්න. නමුත් එයා මොකද කරන්නේ? එයා මාකට් රිසර්ච් එකක් කරා. දවස් 50ක් රිසර්ච් එකක් කරා තේ විකුණන තැන් වල කොහොමද තේ හදන්නේ? ඒව රස කොහොමද කියලා එයා ස්ටඩි කරා. පස්සේ එයා තාත්තගෙන් සල්ලි ඉල්ලගත්ත රුපියල් 8000ක් මම මේ ඉන්ටර්නැෂනල් ඩිප්ලෝමා එකක් කරනවා. ඒ කියන්නේ එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් ඩිප්ලෝමා එකක් කරන්න කියලා සල්ලි ඉල්ලගත්තා තාත්තගෙන්. තාත්තා සල්ලි දුන්නා මොකද මෙයා ඉගෙන ගන්න හදන්නේ කියලා. නමුත් මෙයාත් ගෙදරටත් හොරෙන් මෙයා බිස්නස් එක පටන් ගත්තා. ඊට පස්සේ ෆෝන් ඕෆ් කරා. තාත්තලා කැමති වෙන්නේ නැහැ නේ කොහොමත් තේ කඩයක් දානවට. නමුත් මෙයා ස්ටාර්ට් කරා තේ කඩයක්. පාරායිනේ තේ කඩයක් කියන්නේ තේ කාට් එකක්. චා කාට්. රයිට්. ඊට පස්සේ මෙයාගේ කාට් එක අනිත් අයගේ කාට් වගේ නෙමෙයි. මෙයා එතන පොඩි වෙනසක් කරා. එයා බිස්නස් එක කරේ වෙනස් විදියකට. මොනවද ඒ වෙනස්කම්? එකක් තමයි එයා එතන වයිට් බෝඩ් එතන බ්ලැක් වයිට් බෝඩ් එකක් පොඩි බෝඩ් එකක් තියලා කවුරු හරි අපි හිතමු මැනේජර් කෙනෙක් තේ බොන්න එනවා. එයා කියනවා මට මේ දවස්වල ලේබර් කෙනෙක් හොයාගන්න ඕන. මට අත්උදව්වට කෙනෙක් හොයාගන්න. මෙයා මේ බෝඩ් එකේ ඒවා ලියනවා. ඊට පස්සේ කවුරු හරි ආවම මේ දෙන්නව කනෙක්ට් කරා. ඊට පස්සේ එයා වැලන්ටයින් ඩේ එකට එයා දැම්ම මේ සෝෂල් මීඩියා එකවල දැම්ම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් සිංගල් අයට නොමිලේ චා. වැලන්ටයින් එකේ හැමතැන හැමෝම දෙන්නේ තේ දෙන්නේ කපල් එක ආවමනේ. මේක නෑ කපල් එක ඕනේ නෑ. සිංගල් අයට තේ දෙනවා. මේක වෛරල් වුණා මාර විදිහට. ඊට පස්සේ ඒ වගේම තමයි තේ එකක් හැදුවත් හදන විදිය හැම එකම සෝෂල් මීඩියා වල දානවා. මේ වගේ මෙයා සෝෂල් මීඩියා එකෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. ඉතින් අන්තිමට මේක කැපේ එකක් වුණා. ඊට පස්සේ එයාගේ අර කාට් එක ගාව ෂොප් එකක් දාලා අර එයාගේ ෆන්ක්ෂන්ස් ටික එතනම කරන ගමන් විශාල ජනප්‍රියතාවයකටපත් වුණා. මොකද එයා හොඳ තේ එකක් දෙනවා. තේ විතරක්ම නෙමෙයි. කතා බහ කිරීම, උදව් කිරීම, අර මිනිස්සු අතර සම්බන්ධය ඇති කිරීම, මිනිස්සුන්ගේ කතාවට ඇහුම්කන් දීම. right? එතකොට අද ඔයගලන්ට පේනවා shops 50ක් විතර පත් වෙලා මිලියන 1 මිලියන් පරිභෝජනය කරනවා. ෆ්‍රැන්චයිස් බිස්නස් එකක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ අර සාමාන්‍ය කෙනෙකු ඩ්‍රීම් බිග් එයාව තමයි මම කෝට් කරලා තියෙන්නේ. ඩ්‍රීම් බිග් ස්ටාර්ට් ස්මෝල් ඇක්ට් නව්. ඩ්‍රීම් එක තියෙන්න ඕන. විෂන් එක තියෙන්න ඕන. පටන් ගන්න ඕන. පටන් ගන්න තේ කඩයක්. නමුත් අවසාන කරන්නේ විශාල බිස්නස් එකකින්. right? ඉතින් ඒක තමයි උපායක්‍රමික චින්තනය කියලා කියන්නේ. ඒතර මම උපායක්‍රමික චින්තනයේ ඉඳලා මේ ක්‍රියාවලියට ගියාම ක්‍රියාවලිය අර මම කලින් කිව්වා වගේ කාරණා තුනයි. Where do you want to go? Where are we now? How we go there? Where do you want to go කියන්නේ මොකද්ද? ඒ කියන්නේ කොහෙද යන්න ඕන කියලා කියන්නේ? විෂන් එක. විෂන් එක කියලා කියන්නේ සිංහලෙන් දැක්ම. දැක්ම කියන්නේ මොකක්ද? අනාගතයේදී
සිටින තැන අද දැකීම. අනාගතයේ මගේ බිස්නස් එක කොතනද ඉන්නේ කියන එක අද දැකීම. ඒක පුද්ගලයෙක් නම්. රටක් නම් මගේ රට තව අවුරුදු අනාගතයේදී කොතනද තියෙන්න ඕන කියන එක. right? එතකොට විෂන් එකක් තියෙන්න ඕන. විෂන්, මිෂන්, values. විෂන්, මිෂන්, goals, values. විෂන් එක කියලා කියන්නේ picture එක. Where the company aim to be in future. කොතනද ඉන්නේ අනාගතයේදී. ඒ තුල තියෙනවා ව්‍යාපාරයේ ප්‍රධාන දෘෂ්ටියත් සහ අනාගතයේ ළඟා කර ගැනීමට බලාපොරොත්තු වෙන තත්ත්වය. ඇයි මේ බිස්නස් එක මේ ලෝකේ තියෙන්න ඕනේ? මේ හොටෙල් එක ඇයි තියෙන්න ඕනේ මේ ලෝකේ? මොකටද? මේ හොටෙල් එක මොකටද තියෙන්න ඕනේ? අදහසක් කියන්න බලන්න. මේ හොටෙල් එක මොකටද තියෙන්න ඕනේ? සේවා සපයන්න. ඔව්. ඒ කියන්නේ ආහාර පාන, ඒ වගේම උත්සව සම්ප්‍රාසන පැවැත්වීම සඳහා තමයි මේ ආයතනෙ තියෙන්න ඕනේ. ඒතර ඒකට තියෙන ආයතනය අනාගතයේදී කොතනද වෙන්න ඕනේ? මේ රටේ ප්‍රමුඛතම ආයතනය බවට පත්වීම. තරඟකාරී ආයතනය බවට පත්වීම. නායක ආයතනය බවට පත්වීම. අන්න එක තමයි විෂන් එක කියලා කියන්නේ. මොකටද මේ ආයතනය තියෙන්නේ? කොතෙන්ටද මේ ආයතනය ගමන් කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඒක වචන වලට පෙරලලා අපි ගන්නවා චිත්‍රයක්. ඒක තමයි විෂන් එක කියලා කියන්නේ. ඒතර විෂන් එකක් අපිට තියෙන්න ඕනේ. ඒක නැරෝ ඩවුන් කළ විෂන් එක කියලා කියන්නේ අපිට පෙන්වනවා ස්ථිතිජය. අපි ඒ පැත්තට දුවන්න ඕන. ඒක මොටිවේට් කරනවා අපිව. අපි කොතැනද යන්නේ කියන එක. ස්ථිතිජය කියන්නේ අපිට සීමාවක් නැහැනේ. There is no boundary. There is no end. Then we are moving towards the horizon. අපි ඒ පැත්තට දුවනවා. ඒ දුවන එක පොඩ්ඩක් නැරෝ ඩවුන් කළා තමයි අපි මිෂන් එක කියලා කියන්නේ. ඒකෙන් කියන්නේ අපි කවුද? අපි මොනවද කරන්නේ කියන එක තමයි අපි මිෂන් එකෙන් කියන්නේ. ඒක ඊට පස්සේ ඒ මත ඉඳලා අපි ඒක ගෝල්ස් වලට කන්වර්ට් කරනවා. ඒ කියන්නේ අරමුණු බවට ඉලක්ක බවට පරිවර්තනය කරන ඒවා ඔයගොල්ලෝ ඉගෙන ගත්තා ඔයගොල්ලන්ගේ පසුගිය මාස 6 තුල. ඒ වගේම තමයි හොඳ ව්‍යවසායකයෙක්, හොඳ ලීඩර් කෙනෙක් වුණාම වැලියුස් තියෙන්න ඕන. වටිනාකම් තියෙන්න ඕන. මොනවද වැලියුස් කියලා කියන්නේ? වැලියුස් වටිනාකම් මොනවද? ඔව්. වැලියුස් කියලා කියන්නේ අපිට ගයිඩ් කරන මූලධර්ම ටිකක් තියෙනවා අපිට. ඒක කොවිඩ් නෙමෙයි මොන ප්‍රශ්නාවත් අපි කඩන්නේ නැති. අපිට මඟ පෙන්වන මූලධර්ම වලට තමයි අපි කියන්නේ වැලියුස් කියලා. දැන් අගොල්ලෝ දන්නවනේ ඉස්සර වෙද මහත්තුරු ඒ ඖෂධ වර්ගේ නැත්තම් බෙහෙත් හදන්නේ නැහැ. ඒක හදන්න නැතුව ඉන්නවා. ඒක යගේ වැලියු එකක්. දැන් අපි මම මෙතන දක්වලා තියෙනවා හින්නියප්පුහාමි මෙලිබන් පවුන්ඩර් එයා කියලා තියෙනවා මගේ පුතාට පරිභෝජනය කළ නොහැකි එකම බිස්කට් ආහාර ද්‍රව්‍යයක් මේ ගේට්ටුවෙන් එළියට යවන්න එපා. මොකක්ද ඒ වැලියු එක? එතන අන්ඩර්ලයින් වැලියු එක තමයි ක්වොලිටි. ගුණත්වය කියන එක. ඒ වගේ ගුණත්වය කස්ටමර්ට සලකන එක, පරිසරයට ආදරය කරන එක මේ වගේ බිස්නස් එකට වැලියුස් තියෙනවා. ඒ වගේම පුද්ගලික කැඩටත් අපිට වැලියුස් තියෙනවා. අපි කාගේවත් දෙයක් ගන්න නැහැ. අපි මිනිස්සුන්ට උදව් කරනවා. ඒ වගේ අපිට ගයිඩ් කරන වැලියුස් තියෙනවා. ඒ වගේම බිස්නස් එකටත් තියෙනවා. බිස්නස් එකට වැලියු තියෙන එකේ ප්‍රධාන දේ තමයි මේ වැලියුස් බිස්නස් එක කරනකොට බලන් ඉන්න මිනිස්සුන්ට පේනවා මේ බිස්නස් එක බොහොම ට්‍රස්ට්වර්දි එකක්. මිනිස්සුන්ට බොරු කරන්නේ නැහැ. මේගොල්ලන්ගේ ප්‍රොඩක්ට් ක්වොලිටි. මේ ඒ වැලියුස් අනුගමනය කරනකොට බලන් ඉන්න මිනිස්සු දකිනවා ඒක. මේ බිස්නස් එක තියෙන වැලියුස් ටිකක් මත කියලා. එතකොට කස්ටමර්ස්ලා එනවා. ඒ නිසා where do you want to go? It include vision, mission, goals and values. මෙන්න මේවා තියෙන්න ඕන. ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. කොතෙන්ද වැඩ යන්නේ? දෙවෙනි එක මොකක්ද? අපි කොතනද ඉන්නේ? අපි කොතනද ඉන්නේ කියන එක කොහොමද දැනගන්නේ? How do you know that where we are? දැන් අපිට පුද්ගලයන් වශයෙන් අපිට අපේ තක්ෂරුවක් තියෙනවා. ඒ කියන්නේ මට කරන්න පුළුවන් දේවල් මොනවද? මට බැරි මොනවද? කොතනද මම හොඳ? කොතනද මම හොඳ නැත්තේ? මට තියෙන අවස්ථා මොනවද? පරිසරය තුල මට තියෙන තර්ජන මොනවද? දැන් ඔක බිස්නස් එකට දැම්මම ඔක ඉගෙන ගත්තා. ඔයගොල්ලෝ කරා ක්ලාස් එකේදී SWOT ඇනලිසිස් එක. ක්ලාස් එකේදී ඔයගොල්ලෝ SWOT ඇනලිසිස් එක කරා. මම අනිවාර්යයෙන්ම දන්නවා. ඊට එක්කම මේ විෂන්ස් කීපයක් මම ඔයගොල්ලන්ට එක ෂෙයා කරන්න කැමතියි. දැන් මම එහෙම මම ආයි කියලා ඊට පස්සේ ආයි පින්තූරෙට එනවා. දැන් මේ විෂන් එක ගත්තම මේ විෂන් එක මනුස්ස වර්ගයාගේ සුභසිත සදා භාවිතා නොකර එකම ජල බිඳුවක්වත් බුදට යවන්න එපා කියලා දැක්මක් තිබුණා කාගේද? පරාක්‍රම භාව රජතුමාගේ. ඒක විෂන් එකක්.
රයිට් විෂන් එකට තියෙන හොඳ උදාහරණය. ඒ වගේම තමයි ජෝන් එෆ් කෙනඩි ඇමරිකාවේ ජනාධිපති ට්‍රම්ප් නෙමෙයි. ට්‍රම්ප්ටත් තියෙන විෂන් එකක් දැන්. ට්‍රම්ප්ට තියෙන විෂන් එක මොකද්ද? ට්‍රම්ප්ට තියෙන විෂන් එක තමයි කොහොම හරි ලෝකේ බලවත්ම රාජ්‍ය බවට පත් වෙලා මුළු ලෝකෙම කන්ට්‍රෝල් කරන එක. තමයි යාගේ විෂන් එක. එතකොට ප්‍රෙසිඩන්ට් ජෝන් එෆ් කෙනඩිගේ තිබුණ විෂන් එක තමයි 1951 දී. එයාගේ විෂන් එකක් ඇති කරා මෙම දශකය 50 දශකයේ අවසන් වෙන්න පෙර මිනිහෙකු හඳට ගිහිල්ලා ආපහු ආරක්ෂිතව ගේන්න ඕන කියන එක. රයිට්? ඉතින් අවුරුදු 10 1960 දශකයේ තමයි හඳට ගියේ. ඒතර අවුරුදු 10කට කලින් මේ විෂන් එක ඇති කරගත්තේ. ඒතර ඒකෙන් කියන්නේ විෂන් එක තිබුණාම තමයි එතනට යන්න පුළුවන්. ඒක අවුරුදු කීපයකින් වෙන්න පුළුවන්, 15කින් වෙන්න පුළුවන්, 20කින් වෙන්න පුළුවන්. බට් විෂන් එක කියන එක එකෙන් වැදගත් බව අපිට පේනවා. රයිට්. දැන් අපි කොතැනද යන්නේ කියන එක ෂොට් ඇනලිසිස් එකක් කරන විදිය ඔයගොල්ලෝ දන්නවා. ඒක නිකන් හොඳ පික්චර් එකක්. හරියට නිකන් අපිට බැලුවම පේනවා මේ එකම පේජ් එක තමයි අපි මේක නිකන් අපි ප්‍රැක්ටිස් එකකට ගන්න ඕනේ. එක කොලයක අපි කරන්නේ මේකනේ. ඒ කියන්නේ ශක්තියින්, දුර්වලතා, අවස්ථා තර්ජන අපිට බලපු ගමන් පේන්න ඇසෙස් එකක් කරන්න පුළුවන් අපි කොතනද ඉන්නේ කියලා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ බිස්නස් කරන අය ව්‍යාපාරිකයෝ හැටියට ඕගොල්ලෝ කම්පිටිටර්ස් එක්ක තරංකරුවන් එක්ක සංසන්දනය කරලා බලනවා. ඒගොල්ලෝ මොනෙන් තරං කරන්නේ? මම මොනෙන් තරං කරන්නේ කියලා. ඒ වගේම පරිසරය මොකද වෙන්නේ කියලා අපි බලන්න ඕන. තාක්ෂණය, ආර්ථික පරිසරය, සමාජ පරිසරය, අලුත් නීති රීති මේ වගේ වෙනස්කම් වෙන්නේ කොහොමද? ඒක මගේ බිස්නස් එකට බලපාන්නේ කොහොමද කියන එක ඇනලයිස් කරලා මම කොතනද ඉන්නේ කියන එක බලන්න ඕන. ඉතින් දැන් මම අර තරංකරුවන් ඇනලයිස් කරන එකේදී බලන්න 2007 දී තමයි ස්ටිව් ජොබ්ස් iPhone එක ඉදිරිපත් කරේ. ඔයගොල්ලෝ අහලා ඇති යාගේ ස්පීච් එක 2007 කරපු ස්පීච් එක. ඒ ස්පීච් එකේදී යා මොකද කියන්නේ? එයා කියනවා මම කාරණා තුනක් එකතු කරලා එකක් හදුවා. I add call iPod plus internet. ඒතර ඒ තුන එකතු කරලා එකක් ගෙනාවා. එතෙන්දී යා බලන්න එයා පොසිෂන් කරන්නේ කොතනද? Easy to use, smart. Hard to use smartphone තිබුණා. එතන නෙමෙයි යා පොසිෂන් කරේ. Hard to use not smartphone තිබුණා. එතන නෙමෙයි යා පොසිෂන් කරේ. Easy to use not smartphone තිබුණා. එතන නෙමෙයි යා පොසිෂන් කරේ. යා පොසිෂන් කරේ smart, easy to use. ඒ වගේ අපි කොතනද තරංකරුවන් කොතනද පොසිෂන් කරන්නේ? අපි කොතනද අපේ ස්ථානය තීරණය කරන්න කියන එක අපි තීරණය කරන්න ඕන. ඉතින් ඒ වගේම අපි ගියොත් how will you go there? තුන්වෙනි ප්‍රශ්නෙට යනවා. කොහොමද අපි එතෙන්ට යන්නේ? එතෙන්ද මොනවද බලන්නේ අපි? මොකද්ද අපි කොහොමද එතෙන්ට යන්නේ කියන්නේ? අපි අනුගමනය කරන උපක්‍රම, strategies. ඔයගොල්ලෝ ඉගෙන ගත්තා ඔයගොල්ලෝ මේ කෝස් එකේදී විවිධ වටේ උපාය ක්‍රම තියෙනවා. සමහර අපි ලොකු ව්‍යාපාර ගත්තම අපි කියනවා corporate level strategies, business level strategies, functional level strategies. එහෙම විවිධ මට්ටම් වල උපාය ක්‍රම තිබෙනවා. දැන් අපි නිකන් දල වශයෙන් මම strategic tools කීපයක් ගැන හදාන්න කරොත් අපි කරන්න පුළුවන් ප්‍රධාන එකක් තමයි innovations. New product or service. අලුත් නිෂ්පාදන අපි වෙළඳපොළට ගේන්න ඕන. මෙතෙන්දී අර අලුත් නිෂ්පාදන වෙළඳපොළ innovations කියන්නේ මොකක්ද? නවෝත්පාදන කියන්නේ? What is mean by innovations? Yes. අලුත් දෙයක්. Oh. Right. Gේන්නත් පුළුවන්. Something new. That's right. I agree with you. Three things we can do. Introducing something new. Doing something better than the existing product. Or we can do differently than others. Three things. අපිට අලුත්ම දෙයක් ගේන්න පුළුවන්. මේක එහෙම එකක් නෑ මේ මාකට් එකේ. අලුත්ම සොලියුෂන් එකක් තියෙන ප්‍රශ්නෙට. අපි ගේන සොලියුෂන් එක බෙටර් සොලියුෂන් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ සොලියුෂන් එකක්.
දැනට තියෙන මේ දැනට තියෙන solutions මේ අදට හොඳයි. නමුත් better solution එකක් එනකන් තමයි හොඳ solution එකක් එනකන් තමයි ඒක හොඳ දැනට හොඳයි කියලා සලකන්නේ. අපිට පුළුවන් ඊට වඩා හොඳ solution එකක් ගන්න. different solutions. වෙනස් solution එකක් ගන්න පුළුවන්. දැන් අර මම කිව්ච MBA චලා එයා ඒක කරේ එයත් විකුණුවේ තේ. අනිත් මිනිස්සුත් ස්ට්‍රීට් වල තේ විකුණනවා. ඒගොල්ලෝ එතනම තේ එක හදන විදියක් හරිම අජූවයි. ඊට පස්සේ තේ කහට ගෑවිලා හැමතැනම අපිරිසිදුයි. මෙයත් විකුණුවේ තේ. නමුත් මෙයාගේ තේ විකුණන ක්‍රමය වෙනස්. different. right? ඒ නිසා අපිට වෙනස් විදියකට innovations කරන්න ඕන. මෙතෙන්දී හරි වැදගත් මේ innovation කරද්දී අපි try කරන්න ඕන disruptive innovation කරන්න. දැන් තියෙන නිෂ්පාදන කඩාකප්පල් කරලා අපි අලුත් එකක් ගේන්නයි බලන්න ඕනේ. ඒකට අපි කියනවා disruptions කියලා. මේ market disrupt කරන්නලා කරන එකක් ගේන්න පුළුවන් වුණොත් තමයි ඔයා win කරන්නේ. right? මොකක්ද ඒ? දැන් මෙන්න මේ රූපසටහන හරි වැදගත්. Uber disrupt taxi. Uber මොකද කරේ? ටැක්සි කර්මාන්තය disrupt කරලා අලුත් business model එකක් ගෙනාවා. ඒ කොහොමද? Uber ආවේ business model innovation එකක්. ව්‍යාපාර මාදිලි නව උත්පාදනයක්. එතකොට ටැක්සි සර්විස් එකේ තියෙන ප්‍රශ්න වලට උත්තර දුන්නා Uber. pain reliever and gain creator. දැන් ටැක්සි වල තිබුණ ප්‍රශ්න වගේක් මොකක්ද Uber කරේ? ඒ ප්‍රශ්න ටික නැති කරලා දාන එක. Uber එන්න කලින් මොනවද තිබිච්ච ප්‍රශ්න ටැක්සි ඉන්ඩස්ට්‍රි එකේ? ඔයගොල්ලෝ ගමනක් යනකොට තිබිච්ච ප්‍රශ්න මොනවද? එක ගණන්. තව මොනවද? කියන වෙලාවට එන්නේ නැහැ. තව? හොයාගන්න අමාරුයි. නැග ගමන් ආන මහත්තයා කොහෙද යන්නේ? කොහමද පාර? කොච්චර වෙලාවක් ගන්නවද දන්නේ? ප්‍රශ්නයක් වුණොත් ඒ මනුස්සයා හොයාගන්න බෑ. විශ්වාසය ඔව්. එතකොට මොකද Uber කරේ? ඒ ප්‍රශ්නට උත්තර ලබා දෙනවා. pain relieving and gain creating. අමතර වාසි ලබා දුන්නා. මොනවද අමතර වාසි? ඔයාලට පුළුවන් ඩ්‍රයිවර් රේට් කරන්න. ප්‍රශ්නයක් වුණොත් හොයාගන්න පුළුවන්. පාසු ඇප් එකක් මේක. ඒක එතන ජීනස් ටෙක්නොලොජි එකක් නෑ. සරල ටෙක්නොලොජි එකක්. දැන් අපේ ග්‍රැජුවේට් කෙනෙකුටත් මේක ඇප් එක හදන්න පුළුවන්. නමුත් අර තියෙන බිස්නස් මොඩල් එකයි වැදගත්. right? ඒ විසඳුමයි වැදගත්. ඒ නිසා බිස්නස් මොඩල් ගේන්න ඕන. එතකොට තමයි මාකට් එක ඩිස්ටර්බ් කරන්න පුළුවන්. දැන් මොකද වෙලා තින්නේ ජපනීස් හයිබ්‍රිඩ් ගැසොලින් වෙහිකල් වලට? ඒ මාකට් එක කොහෙද තිබුණේ? ජපානයේ. දැන් මොකද උනේ? ඩිස්ටර්බ් කරේ කවුද? චීනේ. BYD and other Chinese product වලින් ඩිස්ටර්බ් කරා. right? එතකොට ඉලෙක්ට්‍රික් වෙහිකල් වලින් ඩිස්ටර්බ් කරලා තියෙන්නේ. ඒ වගේ disruption කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ අපි good enough, more accessible, simple, more affordable solutions ගේන්න ඕන. දැන් ඉස්සර මුලින්ම කම්පියුටර් ආපු දවස්වල කීප දෙනානේ පාවිච්චි කරේ මේන් ප්‍රේම් කම්පියුටර්, මේ කාමරේ විතර විශාලයි කම්පියුටරයක්. නමුත් දැන් හැමෝම අතරම කම්පියුටර් ෆෝන්ස් තියෙනවානේ. ඒ කියන්නේ මොබයිල් ෆෝන් එක ඩිස්ටර්බ් කරලා තියෙනවා මේන් ප්‍රේම් කම්පියුටර්ස්. ඒ වගේ අපි අර ඩිස්ටර්බ් ඒ කර්මාන්තේ කඩාකප්පල් කරලා හොඳ විසඳුමක් ගේන්න පුළුවන් වෙන්න ඕන. දැන් ජපානයේ පුළුවන්ද EV මාකට් එකට ඇවිල්ලා EV පවර් එක, ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් වෙහිකල් පවර් එක ජයග්‍රහණය කරන්න බෑ. දැන් ප්‍රමාද වැඩි. ඒගොල්ලෝ වෙන ටෙක්නොලොජි එකක් හොයාගන්න වෙනවා. ඒකට තමයි අපි කියන්නේ disruptions කියන්නේ. ඒ නිසා අපි ඒක ටෙක්නොලොජි විතර නෙමෙයි අපිට මේ වෙන හැමතැනම කරන්න පුළුවන්. දැන් අර චලා මම පෙන්නපු කොපි ෂොප් එක තේ විකිනීම, ඉන්දියා චා විකිනීම, එයා ඩිස්ටර්බ් කරා චා මාකට් එක. right? එයාගේ බිස්නස් මොඩල් එකේ. ඒ නිසා බිස්නස් මොඩල් එක අපි මේ ඩිස්ට්‍රප්ෂන් එක කරන්න ඕන ඉනෝවේෂන්ස් හැටියට. ඉතින් ඒ නිසා ඒක මම කියන්න කැමති හොඳ විදියක්. ඒ වගේම තමයි හොඳ උපක්‍රමයක්. ඒ වගේ පාර්ට්නර්ෂිප්ස්. දැන් ඉස්සර අපි පාර්ට්නර්ස්ලා ගැන හිතන්නේ නැහැනේ බිස්නස් කරනකොට. දැන් නම් පුළුවන් තරම් බලන්න ඕනේ පාර්ට්නර්ස්ලා කරගන්න. තරහකාරයෝ හරි එකතු වෙලා බිස්නස් කරන එක. මොකද අර අපේ තියෙන සම්පත් බොහොම සීමිතයි. අපි දෙන්නෙක් එකතු වුණාම දැන් අපේ යං කට්ටිය බලන්න ඕන කෝ-ෆවුන්ඩර්ස්ලා වෙන්න. අර තනියම බිස්නස් කරනට වඩා යං අය බලන්නේ කෝ-ෆවුන්ඩර්ස්ලා වෙන්න. එක්කෙනෙකුට තියෙනවා රිසෝසස්, එයා ගාව සල්ලි තියෙනවා, එයා ගාව ඩිස්ට්‍රිබියුෂන් කරන්න පුළුවන් ලංකාව අපිට වඩා. කොහොමද මේ කනෙක්ට් වෙලා යන්නේ කියන එක. දැන් Uber business model එක ගත්තම Uber is a business model running with vehicle from others. දැන් Uber දුවන්නේ අනිත් අයගේ වාහන වලින්නේ. ඒගොල්ලන්ගේ තියෙන ඇප් එක විතරයි.
කොහොමද අපි බලන්න ඕන අනිත් මිනිස්සුන්ගේ සම්පත් පාවිච්චි කරලා අපේ බිස්නස් එක ගෙනියන්න. අනිත් මිනිස්සගේ කඩේ අනිත් මිනිස්සගේ වහලා තියෙන ෂොප් එකේ අපි කනෙක්ට් කරගෙන එයාගේ ෂොප් එක ඇරලා අපි කොහොමද අපේ බඩු එතන දාලා විකුණන්නේ කියන එක බලන්න ඕන. අපේම ෂොප් එකක් වෙන්න ඕනේ නැහැ. ඒ නිසා පාර්ට්නර්ෂිප්ස් ගැන තමයි අපි සලකලා බලන්න ඕනේ. ඒ වගේම තමයි මම දැක්කා ඔබතුමාගේ ට්‍රේනින් වල පාවිච්චි කරලා තියෙන Blue Ocean strategy එක. මම හරිම කැමති එකක්. මම ට්‍රේන් කරන ඒරියා එකක්. ඒකත් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන එකක්. Blue Ocean strategy තමයි අපිට අවශ්‍ය වෙන්නේ. strategy එකක් හැටියට. මොකද්ද Blue Ocean කියලා කියන්නේ? Blue Ocean strategy. තරංගයක් නැති මාකට් එකක්. තරංගයක් නැති මාකට් එකක්. ඔව්. අපි සාමාන්‍යයෙන් ඉන්නේ කොහෙද? Red Ocean එකේ. එතන තියෙන ප්‍රශ්නේ මොකද්ද? කම්පියුටර්ස්ලා වැඩි. ඒ වගේම ප්‍රොෆිට් එක අඩු වෙනවා. ඇයි ඒ? තරංකාරීත්වය වැඩි වුණාම ප්‍රොෆිට් එක අඩු වෙන්නේ ඇයි? මිල යුද්ධයක් ඇති වෙන නිසා. ඔව් දැන් අපි ගත්තොත් එහෙම මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් මොබයිල් කනෙක්ෂන්ස් වල ඉස්සර ඉන්කමින් ප්‍රී අවුට්ගෝයින් ප්‍රී නෑනේ. අපි ගෙවන්න ඕන. අන්තිමට මොකද උනේ? මේ ඔක්කොම ප්‍රී කරන්න උනා. තරංග වැඩි හින්දා. ඒ කියන්නේ ප්‍රොෆිට් එක අපි සැක්‍රිෆයිස් කරනවා. ඉතින් ඒතන අපි නැතුව මොකද කරන්න ඕනේ? Blue Ocean එකට යන්න ඕන. Blue Ocean එකට යනවා කියන්නේ මොකද්ද? අපි තරංකාරීත්වය නැති කරගන්න ඔබතුමී කිව්වා වගේ. කොහොමද නැති කරගන්නේ? අලුත් දෙයක් කරනවා. Differentiation plus low cost. අපි differentiation එක පමණක් නෙමෙයි අපි unique product එකක් එක්කම අපි try කරනවා cost එක අඩු කරන්න. ඔයගොල්ලෝ ඉගෙන ගන්න නැති 4 action framework. අපි කොහොමද cost එක අඩු කරන්නේ? අපි කොහොමද අපි unique කරන්නේ? අපි ඒ කර්මාන්තේ මේ දක්වා ඉදිරිපත් කරපු නැති අලුත් දේවල් කොහොමද ගේන්නේ? ඒක හරියට අර සෙලින්කෝ ඉන්ෂුරන්ස් කම්පැනිය on the spot ගේනකොට අනිත් අය ගැන හිතලවත් තිබුණේ නැහැ. පස්සේ වෙන නම් වලින් ඒකම ගෙනාවට but they are the first, right? ඒ නිසා අපි මේ කර්මාන්ත නැති අලුතෙන් දෙයක් ක්‍රියේට් කරන්නේ කොහොමද? how we can create? ඒ ක්‍රියේට් කරන්නේ අපි බලනවා non users බවට පත් කරා. ඒ කියන්නේ දැනට ඉන්න පාරිභෝගිකයෝ විතරක් නෙමෙයි Blue Ocean strategy එක අපි try කරන්නේ non customersලා. දැනට customersලා නොවන අය customersලා කරගන්න. මේ උදාහරණයක් ඔයගොල්ලෝ අහලා තියෙනව නේද? Yellowtail. මේක ඇවිල්ලා ඕස්ට්‍රේලියානු කම්පැනියක්. මොනවද මේ ප්‍රොඩක්ට් එක? වයින් ප්‍රොඩක්ට් එක. Yellowtail බ්‍රෑන්ඩ් එක. මේගොල්ලෝ වයින් මාකට් එකට US මාකට් එකට ආවා. මේ Yellowtail බ්‍රෑන්ඩ් එක ඉදිරිපත් කරා 2000 අවුරුද්දේදී. 2000 අවුරුද්දේදී US මාකට් එකට වයින් ඉදිරිපත් කරනකොට මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි වයින් මාකට් එකේ තිබුණේ. හැමෝම කම්පීට් කරනවා. දැන් මේගොල්ලෝ බැලුවා අපි කොහොමද මේ මාකට් එක දිනන්නේ කියලා. මේගොල්ලෝ බැලුවා non usersලා ඉන්නවා. ඒ කියන්නේ වයින් බොන්නේ නැති මිනිස්සු ඉන්නවා. වයින් බොන මිනිස්සු ගන්නත් පුළුවන් අපිට කස්ටමර්ස්ලා කරගන්න. නොබින මිනිස්සු කොහොමද කස්ටමර්ස්ලා කරගන්නේ? So මේක රිසර්ච් කරා ඇයි සමහර අය වයින් බොන්නේ නැත්තේ? ලේඩිස්ලා වයින් බොන්නේ නැත්තේ ඇයි? ලේඩිස්ලා වයින් බොන්නේ නැත්තේ ඇයි? සමහර වයින් බොන්නේ නැහැ. මොකද හේතුව? රයිට්. විවිධ හේතු තියෙන්න පුළුවන්. අපි හිතමු ටේස්ට් එක හොඳ නැහැ කියලා. නිකන් මොකද්ද ඒ කියන්නේ ටේස්ට් එක ටිකක් තිත්තයි වගේ. හරි එහෙම කියලා හිතමුකෝ. ඒක එකක්. තව වයින් බොන්නේ නැති අය, තව වයින් පාවිච්චි කරන්නේ නැති අය ඉන්නවා. ඒක හේතුව මේ බලමු non drinkers ලා කියන්නේ අපි ගත්තොත් එහෙම වයින් පාවිච්චි කරන්නේ නැහැ ලේඩිස්ලා මං කිව්වා වගේ තිත්ත ප්‍රශ්නේ හින්දා. ඒ නිසා ඒ වගේ non usersලා ඒව ටාගට් කරලා මේ ප්‍රොඩක්ට් එකේ වෙනස්කම් මේගොල්ලෝ කරා. සිම්පල් ටේස්ට් එකක් ගෙනාවා. තෝරගන්න ගොඩාක් වයින් જાති නෙමෙයි වයින් කීපයක් ගෙනාවා. ඒ දක්වා වයින් මාකට් එකේ මේ හැම වයින් එකක්ම ඇඩ්වර්ටයිස් කරේ නිකන් අර කෝට් එකක් ඇදලා කැප් එකක් දාලා ජෙන්ටල්මන් විදියට වයින් බොන එක. මේගොල්ලෝ මොකද කරේ නෑ. වයින් කියන්නේ නිකන් ඇඩ්වෙන්චර්.
පොඩි සින්දුවක් කියන තරුණ අය ගිටාර් එක ගාන ගමන් වයින් බොනෝ. ඉතින් ඒ වගේ ඒකල සම්පූර්ණයෙන් වෙනස් කර ඇඩ්වර්ටයිසින්. fun and adventure. ඒ වගේ අපිට පුළුවන් අලුත් non usersලා usersලා කරගන්න. value innovations වලින්. ඉතින් ඒක අපි දිග කතාවක්. නමුත් ඔයගොල්ලෝ ඒකත් ඉගෙන ගන්න තියෙනවා blue ocean strategy එක තමයි ප්‍රැක්ටිස් කරන්න ඕනේ ව්‍යවසායකයෝ හැටියට. අපි unique product එකක් කොහොමද අපි ගේන්නේ reasonable price එකකට. ඒක තමයි එතන target එක. With that, I will conclude today's my speech. This is a very, if we discuss the strategic thinking, strategic management, strategic process, we can discuss 2-3 days even, right? But just I wanted to go through with you in a surface level, right? Okay. Thank you very much.